මේ පට්ට පුතේ අද මොන ෆිල්ම් එකක්ද බං බලන්නේ අපි? අද බලමු තාත්තේ යකු ෆිල්ම් එක. දැන් නන් කියලා ෆිල්ම් එකක් තියෙන්නේ. ඒ මොන ෆිල්ම් එකක්ද බං? නොන් කියන්නේ අත්තමුත්ත කිරිකිත්ත කාලේවත් ආල නෑනේ අපි. ආපෝ නොන් නෙමෙයි තාත්තේ. නන්. දැන් නැද්ද නන්. මලම බුරයි. මේකට කටින්ම ටීවීල් පදිනවනේ මෙතන. අපේ කාලේ නම් තිබ්බා චාමර පුතේ යක්කු ෆිල්ම් එකක් පැන්සල යටේ රිංගලා බැලුවා. ඒක තමයි බං ෆිල්ම් කියන්නේ. මොකක් පැන්සල යටේ රිංගලා බලනවා යක්කු ෆිල්ම් එක? ඒ මොන කාලේද මම ආවේ? අපිට දන්නේ නෑනේ. ඒකනේ බං කියන්නේ. උඹ දන්නේ? උඹලා කොහොමද දන්නේ නෑ? ඒක 1700 බර ගණන් වෙලා ආවේ බං. මමත් ඒ කාලේ පොඩි 1000 බර ගණන් කාලේ නම් මං හිතන්නේ අපේ මාමා රාජසිංහ රජුගේ කාලේ වෙන්න ඇති. ඒකනේ කියන්නේ. ඔන්න දැම්ම ෆිල්ම් එක. දැන් බලමු. ආපෝ මේකද බං තෝ කිව්වේ යක්කු ෆිල්ම් එකක් කියලා? මාසොනට පවුඩර් ගෙවුවා වගේ නේ මම මේ කියමුනේ. කළු පාට ඇඳගෙන පවුඩර් කොටයක් ගාගෙන චි මං හිතන්නේ මාමේ ඒ කාලේ මේකප් දාන්න සල්ලි තිබ්බේ නෑ වෙන්නේ. ඒකනේ පවුඩර් ගාගෙන ඉන්නේ මූනේ. ආයේ මේම ෆිල්ම් ගන්න ඇදුවා නම් ප්‍රොඩියුසර්ටත් මාල මගුලක් වෙන්නේ ආයේ. මේ ගුණේ පුතු අම්මෝ මෙන්න මාව බේරගනියෝ යක්ෂණී ටීවී එකේ ඉඳලා එළියට ආවෝ. මේ ගුණේ මම කොහෙද මං පණ කඩාගෙන දුවන්නේ මේ? නැන්දට බය වෙලාද? මේ වල්ලූරු තරියට ගෙදර ඉන්න මිනිස්සුවත් අතර ගන්න දන්නේ නෑනේ. ඕයි ඕම ඉන්නවා. මාමා ඊපිරිපස්සේ නැන්දත් දුවනවා. අම්මෝ කොහමරි මං බේරුණා. අප්පෝ ඕයි පුතු අම්මෝ මෙන්න එළවනෝ. යකෝ කලගෙඩියක් වගේ බඩගෙඩියක් තියාගෙන මෙච්චර උසට කොහොමද මේ පෙන්නේමු? අප්පේ